ඔබ දන්නා විශාලතම මෝරා කවුද? මහා සුදු මෝරා නේද? නමුත් ඊට වඩා 3 ගුණයක් විශාල පාසල් බස් රථයක් එක හුස්මට ගිලඩමිය ලෙති තරම් දැවන්තයෙක් ගැන සිතන්න. ඔහු නිකම්ම මෝරෙක් නෙවෙයි. ඔහු තමයි පෘථිවි ඉතිහාසයේ බිහි වූ විශාලතම සහ බලවත්ම මාංශ භක්ෂකයා. සාගරයේ නියම රජු මෙගලඩෝන්. ඕටෝඩුස් මෙගලඩෝන්. අද අපි හෙළිදරව් කරන්නේ මේ අති දැවන්තයාගේ කතාවයි. ගොඩක් අය හිතුවත් මෙගලඩොන් ඩයිනෝසෝරයන් එක්ක එකට ජීවත් වුණේ නැහැ. ඩයිනෝසෝරයන් වඳ වෙලා වසර මිලියන 40කටත් පසුවයි මෙගලඩොන් කරලියට එන්නේ. ඔවුන් මේ පෘථුවිය සැරිසරුවේ මීට වසර මිලියන 23කට පමණ පෙර සිට වසර මිලියන 3.6කට පෙර දක්වා කාලේ. විද්‍යාත්මකව මෙය මයෝසීන සහ ප්ලයෝසීන යුග ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ අපේ මානව මුතුන් මිත්තන් පෘථුවියේ ඇවිදින්න පටන් ගන්නා කාලෙත් මෙගලඩොන් සාගරය පාලනය කළා. මෙගලඩොන් කියන නමේ තේරුමම විශාල දත. ඒ නම ලැබෙන්න හේතුවක් තියෙනවා. ඔවුන්ගේ දත් අඟල් 7ක් තරම් දිග වෙන්න පුළුවන්. සම්පූර්ණ මෙගලඩොන් ඇටසැකිල්ලක් තවම හමු වෙලා නැහැ. ඒ නිසා විද්‍යාඥයන් ඔවුන්ගේ විශාලත්වය ගණනය කරන්නේ මේ දැවැන්ත දත් සහ කෂේරුක අධ්‍යයනය කිරීමෙන්. මේ අනුව වැඩුණු මෙගලඩොන් සතෙක් මීටර් 18ක්, ඒ කියන්නේ අඩි 60ක් පමණ දිග වෙන්න ඇති. මේක අද ඉන්න විශාලතුම මහා සුදු මෝරා වගේ 3 ගුණයක්. ඔවුන්ගේ බර ටොන් 50-60 අතර. ඒ කියන්නේ අලි 10 දෙනෙක්ගේ බරට සමානයි. ඔවුන්ගේ හපන බලය, එහෙම නැත්නම් බයිට් ෆෝස් කොතරම්ද කිව්වොත්, එය ටීරෙක්ස් ඩයිනෝසෝරයෙක්ගේ බලයටත් වඩා කිහිප ගුණයකින් වැඩි. එක හපන පාරකින් කුඩා තල්මසෙකු දෙකට කපා දමන්න ඔවුන්ට හැකියාව තිබුණා. මෙගලඩන් එක තැනකට සීමා වුණු සතෙක් නෙවෙයි. ඔවුන් ලෝකයේ පුරාම විශේෂයෙන්ම උණුසුම් සහ සෞම්‍ය සාගර කලාපවල ජීවත් වෙලා තියෙනවා. ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ ඕස්ට්‍රේලියාව යන සෑම මහද්වීපයකින්ම පාහේ ඔවුන්ගේ දත් පොසිල හමු වෙනවා. ඔවුන් වැඩිපුරම ගැවසුනේ තල්මසුන් වැනි විශාල ගොදුරු බහුල වෙරළට ආසන්න නොගැඹුරු මුහුදු ප්‍රදේශවලයි. මේ වගේ දැවැන්ත ශරීරයක් පවත්වාගෙන යන්න මෙගලඩොන්ට දිනකට ආහාර ටොන් එකකට වඩා, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1000කට වඩා අවශ්‍ය වුණා. ඔවුන් හිටියේ ආහාර දාමේ ඉහළම තැන. ඔවුන්ගේ ප්‍රධාන ගොදුරු වුණේ ඒ කාලේ ජීවත් වුණු දැවැන්ත තල්මසුන්. ඊට අමතරව ඩොල්ෆින්, මුහුදු සිංහයන් සහ විශාල මුහුදු කැස්බෑවන්වත් ඔවුන් දඩයම් කළා. හමු වී ඇති සමහර තල්මස් පොසිලවල මෙගලඩොන්ගේ දැවැන්ත දත් පාරවල් අදටත් දකින්න පුරුවන්. මේක තමයි හැමෝම අහන ප්‍රශ්නය. චිත්‍රපටවල වගේ මෙගලඩොන් තාමත් මරියානා ආගාධය වගේ අති ගැඹුරු මුහුදේ අපෙන් සැඟවී ජීවත් වෙනවද? විද්‍යාත්මක පිළිතුර තමයි නැහැ. මෙගලඩොන් වඳ වී ගොස් අවසන්. මීට ප්‍රධාන හේතු දෙකක් බලපෑවා. එකක් තමයි පෘථිවියේ දේශගුණය වෙනස් වීම. ප්ලයෝසීන යුගයේදී මුහුදු ජලය සීතල වෙන්න පටන් ගත්තා. මේ සීතල වතුර උණුසුම් ජලයට හුරු වූ මෙගලඩොන්ට දරා ගන්න බැරි වුණා. දෙවනි හේතුව ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වුණු තල්මසුන් සීතල වතුරට ඔරොත්තු දෙමින් ද්‍රව ප්‍රදේශවලට සංක්‍රමණය වීම. ඒ වගේම අද ඉන්න මහා සුදු මෝරාගේ මුතුන් මිත්තන් වැනි වඩා වේගවත් කුඩා දඩයම්කරුවන් බිහිවීමත් එක්ක ආහාර සඳහා විශාල තරඟයක් ඇති වුණා. මේ හේතු සියල්ල නිසා වසර මිලියන 3.6කට පමණ පෙර මෙගලඩොන් පෘථිවි තලයෙන් සම්පූර්ණයෙන්ම තුරන් වෙලා ගියා. මෙගලඩොන් අද අපි අතර නැති වුණත් ඔවුන් පෘථිවි ඉතිහාසයේ බිහි වූ අති දරුණුතම සහ බලවත්ම දඩයක්කාරයා විදිහට ඉතිහාසගත වෙනවා. ඔවුන්ගේ පොසිල අපේ සාගරයේ සැඟවුණු අතීතය ගැන පුදුමාකාර කතාවක් අපිට කියනවා. මේ වගේ තවත් රසවත් වීඩියෝවකින් නැවත හමු වෙමු. නැරඹුවාට ස්තුතියි.